හැංගිලා තියෙන්නේ රයිගම රාජධානිය සමගින් රයිගම් කෝරළේ රයිගම් උඩුකහපත්තුවේ හැංගිලා තියෙන තවත් සුවිශේෂී දියැලක් තමයි. මේ තියෙන්නේ ඇතුළගල කියන ග්‍රාම නිලධාරිවත්. මොකද අපිත් එක්ක ඉන්නේ අපේ මග පෙන්වන්න. ඒ කියන්නේ අපිට මේ ඔත්තුව ලබා දුන්නේ අපේ ග්‍රාම නිලධාරි මහත්මයා සහ ඒ සංගঠন නිලධාරි. සම්පත් මහත්මයා සිදුවා. ඉතින් ඒගොල්ලන් අහමු කොහොමද මෙතෙන්ට එන්නේ? මොකද්ද මෙතන තියෙන වැදගත්කම? මොකද්ද මේ දොළ? මොකද්ද මේ ඇල්ල කියලා? සම්පත් මහත්මයා. ඔව් ඇත්තටම අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ICC ඇදුරගල ග්‍රාමධාරිය අසල තියෙන අප්‍රකට දියැලක්. මේක පිටලා තියෙන්නේ රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ඇදුරගල මංසන්දිය පහු කළා එනකොට මානානකින් ප්‍රදේශයේ ග්‍රාමධාරි කාර්යාලය අසලින් තමයි මෙතනට ප්‍රවේශ වෙන්න තියෙන්නේ. මෙතන තියෙනවා අඩි 40ක් පමණ උස ගල් තලාවක් මතින් එන දියැලක්. ඉතින් මේක අප්‍රකටව තියෙන්නේ ගොඩක් මිනිස්සු මෙතන දන්නේ නැහැ. ඒ නිසා මෙතන සුන්දරත්වය තාමත් රැකිලා තියෙනවා. කවුරු හරි මෙතන බලන්න එනවා නම් මේ සුන්දරත්වය පරිස්සම් කරගෙන මේකට අරඹන්න කියලා ඉල්ලීමක් කරනවා. තමයි. ඇල්ල නමක් නැහැ නේද අපේ වීඩියෝ එකේ? තාම නමක් නැහැ. ඇත්තටම මේක මීමුරදොළ කියන ඇලේ තමයි අපි හිටලා තියෙන්නේ. මේකට විශේෂ නමක් තාම භාවිත වෙන්නේ නැහැ. මොකද මේක සංගවිලා තියෙන තැනක් නිසා. මීමුරදොළ අපිට ඕනනම් මීමුර ඇල්ල කියලා හඳුන්වන්නත් පුළුවන් මේක. මීමුරදොළ. හොඳයි. ඒ ගාමිණී මාත්‍ය කියන්නේ මීමුරදොළ බලන්න අපි යන්නේ. පොඩි දුෂ්කර මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් අපි අලුත් අත්දැකීම බලමු අපි. අපෙන් සංගලද පිට දියල්. प्राथमिक लेखम कोट्टासे ඇදුරකල ග්‍රාම නිලධාරී වසති කුමර දෙර ආපිත වචනේ ලක්ෂණ ඇල්ල නිර්මාණය කරන ලක්ෂණ ඇල්ල අති 20ක් විතර ඉතිරි යුක්තයි. ඕනෙම මේ ජල පරිමාව දැනටම ටිකක් අඩුයි. ඔත් දැක්කේකදී මේ ජල පරිමාව ගොඩක් කියලා අප්පලු අතුරාගල විපරෙල්ලේ අමරම්